හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඔන්න මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඉතින් මට කාලෙකින් guys වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඔයාලා වෙනුවෙන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරන් වෙලා තියෙන්නේ TikTok එකේ තියෙන වීඩියෝස් offline බලා ගන්න ක්‍රම දෙකක්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් නැදිලා එන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා පහ තියෙන like button එක press කරලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න අමතක කරන්න නැතේව. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ TikTok එකේ තියෙන වීඩියෝස් offline එහෙම නැත්නම් data නැතුව බලා ගන්න පළවෙනි ක්‍රමය තමයි guys ඔයාලා කැමති VPN එකක් ඔයාලගේ phone එකට set වෙන සුපිරි VPN එකක් ඔයාලා install කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ මගේ channel එකේ VPN videos දැන් 5ක් 6ක්ම ගෙනල්ලා තියෙනවා. ඔයාලට එතනින් කැමති VPN එකක් බලලා install කරගන්න පුළුවන්. ඉතින් මම description එකේ VPN videos වල links දාලා තියන්නම්. ඉතින් guys ඔයාලට කැමති VPN එක මෙන්න මේ විදිහට Play Store එකට ඇවිල්ලා හොඳ VPN එකක් බලලා එහෙම නැත්නම් YouTube එකේ තියෙන වීඩියෝස් බලලා හොඳ VPN එකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ෆෝන් එකට සෙට් වෙන එක දාගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ පැකේජ් එකක් තිබ්බොත් ඔයාලගේ ෆෝන් එකේ TikTok වීඩියෝස් විතරක් නෙමෙයි YouTube ඒ වගේම මොන හරි ඩවුන්ලෝඩ් කරගන්න කැමති දෙයක් කරන්න පුළුවන් guys. ඔයාලා මෙන්න මේ VPN එක යූස් කරලා. ඉතින් ඒක තමයි පළවෙනි ට්‍රික් එක guys. ඒක ගොඩක් කට්ටියට හරියන මාත් සෑහෙන්න වැඩ අරන් තියෙන ට්‍රික් එකක් තමයි guys මෙන්න මේ VPN කියලා කියන්නේ. ඉතින් guys මම දැන්ට පාවිච්චි කරන VPN එක තමයි guys මෙන්න මේ HTTP inject කියන VPN එක. ඉතින් මේක දැන්ට තියෙන සුපිරිම VPN එකක්. ඉතින් ඔයාලත් කැමති නම් පාවිච්චි කරලා බලන්න. මගේ channel එකේ මේක පිටවෙන වීඩියෝස් සෑහෙන ගොඩක් දාලා දෙනවා. ඉතින් guys දෙවෙනි ට්‍රික් එක නම් ඔයාලා ගොඩක් දන්නවා ඇති. ඉතින් අපේ ෆෝන් එකේ තියෙන data එහෙම නැත්නම් mobile data off කරගත්තට පස්සේ ඔයාලා TikTok එකට normal විදිහටම ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් TikTok එක open වුණාට පස්සේ ඉතින් open වුණාට පස්සේ guys ඔයාලට මෙන්න මෙතන තියෙන මේ කියන කොට ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ කියන කොට ක්ලික් කරගත්තට පස්සේ guys ඔයාලට තියෙනවා මෙන්න මෙතනින් offline videos කියලා බටන් එකක්. එහෙම නැත්නම් guys මෙන්න මෙතන තියෙනවා පොඩි profile එකට එහා පැත්තෙන් පොඩි බටන් එකක්. ඉතින් guys ඔයාලා ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන උඩ තියෙන offline videos කියලා ඒ වගේ මෙතන 61යි කියලා ගානක් තියෙනවා. ඉතින් මෙතන offline videos අපිට 61ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් දන්න ට්‍රික් එකක් වෙන්නද guys මේක. ඔයාලා TikTok සාමාන්‍ය use කරනවා නම් මෙතනට videos ටිකක් පිරෙනවා. ඔයාලා කලින් බලපුවා වෙන්නත් පුළුවන් මෙතන තියෙන්නේ. ඉතින් ඒ විදිහට offline videos බලා ගන්න පුළුවන් නේද? ඉතින් ඒකට වඩා සාර්ථකයි guys VPN එකක් install කරගෙන videos බලන එක. ඉතින් මම ඔයාලට VPN videos අරන් ඉන්නම් කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම Play Store එකේ ටිකක් හොයලා බලන්න VPN videos VPN ටිකක් ඔයාලට set වෙන. ඉතින් මම ඊට පස්සේ VPN videos ගොඩක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ක්‍රම දෙක guys. ඉතින් ඒ විදිහට ඔයාලා බලා ගන්න බලන්න. ඔයාලා බලා ගන්න බලන්න මම TikTok Lite එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් guys එන්න මේ විදිහට තමයි offline videos බලා ගන්න. ඉතින් ඔයාලා HTTP inject VPN එක ගැන කිව්වොත් guys මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ phone එකේ package එකක් තියෙනවා නම් මෙන්න මේ VPN එක හරහා ඔයාලට ඕනි වැඩක් කරගන්න පුළුවන් package එකේ data කැපෙන්නේ නැතුව. ඉතින් guys මම මේක පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කරලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් නම් මගේ channel එකේ videos තියෙනවා සෑහෙන්න VPN videos. ඒ ඔයාලට කැමති එකක් බලලා ඔයාලට කැමති VPN එක set up කරගෙන ඕනි දෙයක් offline කරගන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයාලට VPN videos ටිකක් ගේනවා. හොඳ VPN එකක් තෝරලා අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් guys ඒ වගේම කියන්න ඕන එකක් තමයි මම ඔයාලා ගොඩක් CapCut පාවිච්චි කරනවා නම් CapCut use කරනවා නම් watermark වදිනවා. ඒ වගේම එක filter ගන්න බැරි එහෙම scene තියෙනවානේ. ඉතින් ඔයාලා CapCut Pro එක ඕන නම් guys මට message එක දැම්මොත් මට CapCut Pro එක අරන් දුන්න හැකි. ඉතින් මම CapCut Pro එක ගන්න විදිහ වීඩියෝ දෙක තුනක් කරා මගේ channel එකට. ඊට පස්සේ strike එකක් YouTube එකෙන් ගැහුවා. ඉතින් ඒ හින්දා මට CapCut Pro එකේ වීඩියෝ එක දාන්න බෑ YouTube එකට. ඉතින් guys මගේ group එකට ඔයාලා join වෙනවා. මම හරියටම ඔයාලට CapCut Pro එක නිකම් අරන් දෙනවා ඔයාලගේ Android users ලට. ඉතින් CapCut Pro එක ඕන නම් අනිවාර්යයෙන්ම description එකේ දාලා තියෙන group එකේ link එක ඔයාලා කැමති නම් ඉතින් join වෙන්න. join වෙලා CapCut Pro එක ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක download කරගන්න. ඉතින් ඒ වගේම guys channel එක තව සුපිරි වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න, bell notification එකත් on කරලා තියාගන්න. ඉතින් වීඩියෝ වල like එකක් දාගෙන යන්න.
ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් තවත් සුපිරි වීඩියෝ වලට අදහස් ඔයාලා මට දෙන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් ඔයගොල්ලෝ ඔක්කොටම සුබම සුබ දවසක්.